සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ angel numbers ගැන. ඔයාලා දන්නවද angels numbers කියන්නේ මොනවද කියලා? අපි ජීවිතේ කාලෙන් කාලෙට එකම එක අංක නැවත දකින්න පුළුවන් අපිට. දැකලා තියෙනවද ඔයාලා? ඒ අහම්බෙන් හරි. ඔව්. ඒ වගේ numbers ටිකක් තියෙනවා. ඒවට කියන්නේ අපි angel numbers කියලා. 11 222 444 777 අන්න ඒවට තමයි අපි angel numbers කියලා කියන්නේ. ඉතින් අපි අද කතා කරන්නේ angel numbers ගැන. සමහරු ඒක coincidence එකක් වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ angel numbers පේන එක. හැබැයි සමහරු ඒක විශ්වාස කරනවා angel numbers පේන එක විශ්වය නැත්නම් ආත්මීය බලයකින් අපිට දෙන සංඥාවක් කියලා. ඒ කියන්නේ අපේ ජීවිතයේ අපි යම් තැනක ඉන්නවා නම් අපි තැනක හිර වෙලා වගේ ඒ තැනින් ගොඩ එන්න අපිට දෙන පොඩි සංඥාවක් කියලා සමහරු හිතනවා. ඒක හරිය අපූර්ව හැඟීමක්. ඔයාලා දන්නවද අපේ ලෝකේ තියෙනවා ගොඩක්ම ජනප්‍රිය වුණු angel numbers කීපයක්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඒ ජනප්‍රියම angel numbers ගැන. ඔව්, අපි ඉස්සෙල්ලාම කතා කරමුකෝ 11 නැත්නම් 111. මේකෙන් දෙන්නේ අලුත් ආරම්භයක් කියන පණිවිඩය. ඔය නිතරම වගේ 111 දකිනවා නම් ඔයාගේ සිතුවිලි ඉක්මනින් ජීවිතයට ඇවිත් ජීවිතය ලස්සන වෙන කාලයක් එනවා කියන පොසිටිව් වයිබ් එක තමයි මේකෙන් දෙන්නේ. පොසිටිව් වෙලා ඉන්න, පොසිටිව් වෙලා වැඩ කරන්න කියන මැසේජ් එක තමයි ගොඩක්ම අපිට විශ්වය මේ නම්බර් එකෙන් දෙන්නේ. දෙවැනි එක තමයි 222. Balance and Trust. ජීවිතේ අපි ඉවසන්න ඕන කාලයක්, ඒ කියන්නේ ඉවසීමෙන් ඉන්න ඕන කාලයක් කියන එක තමයි අපිට මේ අංකෙන් හම්බෙන්නේ. හැමදේම හරියයි කියලා විශ්වය විශ්වාස කරන්න කියන එක ඔයාට ඒකේ අදහස දෙනවා. 333. Protection. ඔයා මේක දකිනවා නම් විශ්වය ඔයාට කියන්න හදන්නේ ඔයා තනි වෙලා නෙමෙයි. ඔයාට කවුරුත් නැතුව නෙමෙයි. විශ්වය ඔයත් එක්ක ඉන්නවා. ඔයාට අනිවාර්යෙන් විශ්වයෙන් සපෝට් එකක් හම්බෙනවා කියන එක තමයි මේ 333 කියන නම්බර් එකෙන් ඔයාට කියන්නේ. 444 Stability. ඔයා යන්න හදන පාර, ඒ කියන්නේ ඔයා මොකක් හරි දෙයක් කරන්න යනවා නම් ඒක අනිවාර්යෙන් දිගටම කරගෙන යන්න. ඔයා අමාරුවෙන් වැඩක් කරනවා නම් ඔයා හાર્ඩ් වර්කර් කෙනෙක් නම් ඒක නවත්තන්න එපා. අනිවාර්යෙන් දිගටම කරන්න යන්න කියන එක තමයි විශ්වය ඔයාට මේ දෙන පණිවිඩය. ඊළඟට තියෙන්නේ 555. Big changes. ඔයා නිතරම 555 වගේ අංක දකිනවා නම් ඒකෙන් ඔයාට කියන්න විශ්වය ඔයාගේ ජීවිතේ ඉස්සරහට ලොකු වෙනසක් වෙන ළඟයි කියන එක. හැබැයි බය වෙන්න එපා. ඒ චේන්ජ් එක ඇක්සෙප්ට් කරන්න කියන එක තමයි විශ්වය ඔයාට දෙන්න හදන පණිවිඩය. ඔව්, ඊළඟ එක තමයි 7. 777 නැත්නම් 777. Lucky and spiritual growth. අපි 7 කියන්නේ සාමාන්‍ය ලකි අංගයක් කියලා කියනවානේ. ඔව්, ඒ වගේම තමයි විශ්වය කියනවා ඔයාට ගොඩක් හොඳ වාසනාවක්, ඔයාට inner peace එකක් කියලා දෙයක් හම්බෙන්න ඉතාම ළඟයි කියන අදහස 777 වගේ අංක වලින් අපිට විශ්වය දෙනවා. ඇත්තට මේ අංකවලට බලයක් තියනවාද? ඒක ගැන කතා කරන්න ගත්තොත් විද්‍යාත්මකව නම් සාක්ෂි හම්බෙන්නේ නැහැ අපිට. හැබැයි ගොඩක් කටේ විශ්වාස කරනවා මේ අංක මොටිවේෂන් එකක්, බලාපොරොත්තුවක් හරි පොසිටිව් රිමයින්ඩ් එකක් වෙලා අපේ ජීවිතවලට වෙනසක් ඇති කරන්න හේතු වෙනවා කියලා. ජීවිතේ අපේ සමහර වෙලාවට ඕනේ වෙන්නේ පොඩිම හරි සයින් එකක් විතරයි. ඒ කියන්නේ හිතන්නකෝ අපි අමාරු වෙලාවක ඉන්නවා කියලා, අපිට තීරණයක් ගන්න බැරුව ඉන්නවා කියලා. ඒ වගේ වෙලාවකට අපි මේ ඒන්ජල් නම්බර් එකක් දැක්කොත් අපිට පොඩක් hina වෙලා මම මේක කරොත් හරි නේද? මම තව පොඩ්ඩක් අල්ලන් හිටියොත් හරි නේද? එතකොට මගේ ජීවිතය මේ වගේ දෙයක් වෙයි නේද? මට මේක කරගන්න පුළුවන් වෙයි නේද කියලා පොඩි පොසිටිව් එකක් අපිට ඇති වෙනව නේද? ඉතින් අපිට ජීවිතේ ඕනේ මේ පොඩි දෙයක් විතරයි. ඉතින් මේ නම්බර් එකකින් අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් නම්, අපි අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ අපිට පොඩි මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් නම් ඒක නේද ඇත්තටම අපිට ඕන දේ. ඒක නේද ඇත්තටම බලය කියන දේ අපි විශ්වාස කරන්න ඕනේ. ඉතින් අපි විශ්වාස කරමු. විද්‍යාත්මකව සාක්ෂි නැති වුණත් අපිට දැනෙන හැඟීම අපි විශ්වාස කරන දේ ඇත්තක්. ඉතින් ගොඩක්
මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ ඒන්ජල් නම්බර්ස් කියන දේ විශ්වාස කරන්න හේතුව මේක තමයි. ඉතින් ඔයාලට නිතරම මේ වගේ අංක පේනවද? ඔයාලගේ ජීවිත වෙනස් වුණ අවස්ථා තියෙනවද? එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් අනිත් අයටත් බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ වීඩියෝ එක අද මෙතනින් ඉවර වෙනවා. තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් අදට මං සමුගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ආයෙත් හම්බෙනකම්. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye.